නාමල් රාජපක්ෂත් කියන ඔයස්සේ මේ එතුමටත් පැහැදිලි නැහැලු ඉදිරියේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම ඉදිරියේ වෙන්නේ මොකද්ද කියලා පැහැදිලි වෙන්න විදියක් නැහනේ. ඉදිරිය ගැන දශමකින් හරි බලන්න පුළුවන් නම් තාත්තලා බාප්පලා මාමලා නැන්දලගේ පුතාලා ඔක්කොම එක්ක කරපු ආණ්ඩුවක් මේ ගිහිල්ලා බිත්තිය මූණ බිත්තිය හැපෙනකන් දැක්කේ නැහැ 2022 මූණ බිත්තිය හැපෙනකන් මුකුත් කරන්න බැරි වුණානේ. ඒකට මේ රටේ මිනිස්සු අදටත් වන්දිය ගෙවන්නේ. ඒකට ඒගොල්ලන්ට ඉදිරිය පේන්නේ නැහැ තමයි. ඒගොල්ලෝ ඉදිරිය පෙනිච්ච නැති හින්දා තමයි මේ රටේ මිනිස්සු අපිට ඉදිරිය දකින්න පුළුවන් කියලා විශ්වාස කරලා මේ ආණ්ඩුව බාර දුන්නේ. ජනාධිපතිතුමාව පත් කරේ. එතකොට ඒක තමයි මේ කරමින් ඉන්නේ. ඒ නිසා මේක මේ මොකද්ද මේක අර Tamanට නිකන් හිතට අල්ලන්නේ නැහැ කියලා විවේචනය කරන් තියාගන්න එපා. ඊට පස්සේ දිගටම කියනවා. මොකද්ද ඒක දැන් ඔහු කියනවා මේ හිරේ දැම්මා කියලා ආයෝජකයෝ ඉන්නේ නැල්ලු. මේ කවුරු ගැනද කියන්නේ? මේ මිනිස්සු හිරේ දැම්ම නෙමෙයි මේ හිටපු දේශපාලඥයන්ට සම්බන්ධව යම් නඩු තීන්දුව හම්බෙලා තියෙනවා. නඩු ගොනු වෙමුන් තියෙනවා. අපි දන්නවා ඔහුගේ පවුලෙත් සැලකිතු පිරිසකට නඩු ගොනු වෙනවා චෝදනා කරනවා අපි දකිනවා. ඒක ඉතින් උසාවි වලින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් කරන වැඩක් නේ. හැබැයි හිරේ දැම්මා කියලා මේ රටේ මූල්‍ය වංචාවලට සම්බන්ධ මිනිස්සු දැන් හිරේ ගිහින් එහෙමනේ මූල්‍ය වංචා සම්බන්ධවනේ හිටපු ඇමතිලා මන්ත්‍රීලා හිරේ ගිහින් තියෙන දැනට චෝදනා ගොනු වෙමින් තියෙන්නේ. හැබැයි මේ රටේ යථාර්ථය මොකද්ද? මුලසුනට මන්ත්‍රීතුමනි මෙන්න මේ ජාතික පුවත්පතක පළවෙච්ච ලිපිය මම ඊට කලින් වතාවකත් මේක පාර්ලිමේන්තුවේ සභාගත කර හින්දා මම නැවත සභාගත කරන්නේ නැහැ. මේ ලංකාවේ අවුරුදු 3ක් හිටපු ජපන් තානාපතිතුමා මේ අවුරුදු ජනවාරි මාසේ තමන්ගේ සේවා ධූරය අතහැරලා යද්දි ලංකාවේ පුවත්පතකට දීපු ඉන්ටර්විව් එකක්. ඒකේ හෙඩ්ලයින් එක තියෙන there are cases where SL politicians seek benefits for their interest. outgoing Japanese ambassador මේක විස්තර කරලා කියනවා ලංකාවේ දේශපාලඥයෝ තමන්ගේ වාසියට කොහොමද තමන් එක ගනුදෙනු කරද්දී පගා ඉල්ලපු හැටි කප්පන් ඉල්ලපු හැටි ඒක තමන්ට ජපාන් කම්පැනි වලට කොයිතරම් අසීරු වුණාද කියලා. එතකොට ඒ ජපානයේම තමයි අපේ ජනාධිපතිතුමා පත් වෙලා මාසයක් ඇතුළත නැවතිලා තිබුණු ජයිකා ප්‍රොජෙක්ට් 13ක් පටන් ගන්න එකඟ වෙන්නේ. මේකක වැඩ ආරම්භ කරලා තියෙනවා. ලංකාවේ ලොකුම බාධාවක් කියලා තිබුණේ මේ දූෂිත දේශපාලන ක්‍රමය. මේ රටේ ආර්ථිකය විශාල ප්‍රමාණයකින් නැවතිලා තිබුණා. ඒ නිසා මේක මේ විහිළුවක්වත් එහෙම දෙයක් නෙමෙයි. මේ රටේ ආර්ථිකයේ පැහැදිලිව සම්බන්ධය අපි කිව්වා වගේ මේකේ ශිෂ්ට සම්පන්න මේකේ දූෂිත නැති ක්‍රමයක් ගොඩනගන එක. ඒක තමයි අපි කරමින් ඉන්නේ. ඒ නිසා තමයි මේ දේවල් එමින් තියෙන්නේ. ඒ නිසා මේක මේ මොකද්ද IMF එලවනවා කිව්වලු අපි ආපු ගම. ඔල්මාදෙත් දන්නේ නැහැ. කොහෙද කියලා තියෙන්නේ? එහෙම එලවන්න පුළුවන්ද? මේ හිටපු තත්ත්වය තුළට අපි IMF එක වැඩ කරන හැටි, නෙගෝෂියේට් කරන විදිය, අපි කොහොමද ඒකත් එක්ක ගනුදෙනු කරන්නේ? මේ රටේ ජනතාවගේ පැත්තක හිතලා ගනුදෙනු කරන්නේ කොහොමද කියලා තමයි අපි කිව්වේ. ඒ නිසා මේ විකාර කියවනවා මට තේරෙන්නේ නැහැ මොන ආකාරයේද මේක සිද්ධ වෙලා තියෙන හින්දා. නමුත් මේ රටේ ආර්ථිකය ඉස්සරහට යනවා. මේ රටේ මිනිස්සු මේ තත්ත්වෙන් අපේ රට අපිට බාර දුන්නේ මේක ඉස්සරහට යන්න. ඉතින් මේ මූල්‍ය සැලැස්ම ඇතුලේ තියෙන්නේ මේක ස්ථාවර වැඩපිළිවෙලක් තියෙනවා. මේක අපි ගොඩනගමින් ඉන්නවා. ඒ නිසා මේකට හූල්ලන්න එපා. මොකද මේක බලන් ඉන්න එක විතරයි ඔබතුමාලට කරන්න පුළුවන්. ඒ බලන් ඉන්න වෙන්නේ ගෙදර ඉඳගෙනද නැත්නම් හිර ගෙදරක ඉඳගෙනද කියලා අපිත් බලන් ඉන්නවා. ඒක කොහොමද බලන් ඉන්න වෙන්නේ කියලා. ඒ නිසා බලාගෙන ඉන්න මේක අපි හදලා පෙන්නනවා.